අහස් මොකක්ද අහස් කව්වද හොටෙල් නවද ඉති කබානස් තියෙන්නේ කබානස්ටික හොයාගන්න එක පොඩ්ඩ අවුලක් තියෙනවා ඉව්වා වමට දාන්න දකුන්ට දාන කියලා එවුණට වාරි හරි මම දන්නවා වැඩ්ඩ වගේ ආව ඒට වංකිතන්න මේ හොයාගන්න අමාරුයි බලමුකු දැන් ගිහිල්ල ඉස්සරහට ඒස් එක නම් ටිකක් හොඳ ලස්සන ප්ලේස් එකක් වෙනවට අපි දැන් රෑනේ ආවේ මේ ආපු නිසා පොඩ්ඩක් පේනවා මදි නිදාසේ ඉන්න පුළුවන් ප්ලේස් එකක් ඒක. කබාන එක ළඟට වාහනේම යන්න පුළුවන් ලොකු ගාඩන් එකක් එක තියෙන්නේ. එතනින් වමට යන්න කිව්වේ. නිකන් විලේජ් එකකට ආවා වගේ තියෙන මෙතන එතන පළවෙනි කබාන එකක් හම්බ වුණා ටිකක් දුර යන්න ඕන මම හිතන්නේ පුරක් මැද්දෙන් යන්න තියෙන්නේ ගිහිල්ලා ලොකු වෙන්ඩ් එකක් තියෙනවා කිව්වා එතන මේ කබාන එකටත් යන්න තියෙන අර එහා පැත්තේ ඒට උදේට පොඩ්ඩක් විව් එක බලමු කොහොමද කියලා විව් එක. මේ රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා. ඒ වුණාට දැන් රෙස්ටොරන්ට් එකකට යන්න පුළුවන් කියලා කිව්වලට මං කිව්වා අපි අලකාට් එකෙන් බුක් කරමු ඕඩර් කරමු. මේ අලකාට් එකේ අපි රූම් එකකට සර්ව් කරන්න කියලා කිව්වා. එහෙම කේස් එකකුත් තියෙනවා දුරත් එක්ක. රෙස්ටොරන්ට් එකට යන එක තුන්දාගේ උනා රෙස්ටොරන්ට් යන්න බෑ දැන් මේ වෙලාවේ වහිනවනේ. පළවෙනි බෙඩ් එක ගත්තා එහෙම ඊට පස්සේ ආයි අපිට රූම් නම්බර් 105 හම්බුනේ. ගත්තා එතකොටම තියෙනවා කිව්වේ මේක 107 මම හිතන්නේ කියපු විදිහට ඒක 107 ඊළඟ කබානේ පූල් එකත් එක්ක මෙහා ගාවට තියෙන 106 ඉවරයි පැත්තට දාලා මම පැත්තට වගේ මොකද මේ කබාන කට්ටෝලේ තමයි මේ පැත්තට අතනද කබාන අනිත් පැත්තට නේ තිබුණේ කබාන කියන්නේ අතන තිබුණේ එතන චුට්ටක් අපිට පැටලුණා ඉස්සයක් කාලා අතරින් ඔයන් දකුණට එන එකේ පාමින් කියලා මම හිතන්නේ ගහලා තියෙනවා මේකේ වටිනවා මේ කබානාස් වල නම්බර්ස් ටිකත් මේ බෝඩ්ස් වලම ගහලා තිබ්බන රූම් මැප් එකේ කර්ස් එක දාලා 105 106 107 එහෙම තිබුණා නම් ඉතින් හොයාගන්න ලේසියි පූල් එක මෙතන තියෙන්නේ එතනින් මමට යන්න ඕනේ ඒක නිකන් අර බෑක් කට්‍රෝල් ස්විමින් පූල් අතන පාර්කින් කියලා තිබුණ නිසා මම ඒක නෝ පාර්කින් කියලා තියෙන්නේ නම්බර්ස් නම් මම හිතන්නේ මේ දොරේ ගුව ගහලා තියෙන්නේ මම හිතන්නේ මෙන්න මෙතන වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ අපි බලමු ළඟටම ගිහිල්ලා ඔය එකේ ගහලා තියෙනවා කියන්නේ දොරේට වෙන්න එනවා මේ 105 කියන තියනවාද ඈ අපෝ අපි අන්තන් මොහරි හරියට ප්ලේස් එකට ඇවිල්ලා තියෙනවා මගෙන් ඒවා කලින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවද කියලා රිසෙප්ෂන් එකේ කලින් ඇවිල්ලත් නැහැ කියලා එයා ටික වෙලාවක් කල්පනා කර කර හිටියා කොහොමද පාර කියන්නේ කියලා ඊනොට අපි ගාන ප්ලේස් එකට ආව දැන් මේක තමයි අපි රූම් එක
දැන් කළුවර නිසා පේන්නේ නැහැ. බලමු මෙතන මම හිතන්නේ මේ බෙලක් තියෙන්නේ. කුකුරත් එක්කම තමයි. ඔක්කොම ජීවත් පොඩ කරගන්න ඕන නම් මෙතන QR එක තියෙනවා. ඒකෙන් උඩ රෙස්ටුරන්ට් එකේ අලා කාට් එක ඒක නේද මේ තියෙන්නේ. ඔව් මෙනු එක මේ බලා ගන්න පුළුවන් මේකෙන්. කිව්වා මෙන්න. ඒක මේ නම හෝටල් එකේ අහස් පොකුණ. අහස් පොකුණ හෝටල් ඉස්සර නම වැරදුනා. මේ රූම් එක හොඳයි. මේක තියෙනවා. බලමු ඉතුරු ටික ඉතින් අපි දැන් ඕඩරයක් දැම්මා මේ රෙස්ටුරන්ට් එකෙන් එග් නූඩල්ස් එකයි චිකන් එග් නූඩල්ස් එකයි ක්‍රිස්පි චිකන් එකයි බලමු. දැන් අපේ ඩිනර් එක ආවා. අපි කාලත් බලමු මේ පෝෂන් එක නම් හොඳට තියෙනවා. ඕඩර් කරපු ඉතින් අපි ලොකෝට දැම්මේ නේ අපි වැඩි කන්නේ නැති නිසා. කපෝෂන් නෑ දැම්මේ. දැන් මේ අහස් පොකුණ රිසෝට් එකේ ඉන්නේ. ප්ලේස් එක නම් හොඳයි. ලොකේෂන් එකත් හොඳයි. ඒක පොඩ්ඩක් සර්විස් එකේ නම් අඩුවක් තියෙනවා. සර්විස් එක කියන්නේ ඉතින් මේ පොඩ්ඩක් ඕඩර් කරන ඒවා වෙන්නේ නැහැ. මේ කොටේජ් එකේ තියෙන්නේ ඉතින් ඒකට තමයි කම්මැලි දන්නේ. නැත්නම් මේක ලොකේෂන් උයි මේ රූම්ස් එකත් හොඳයි. රූම්ස් වල ලොකු ප්‍රශ්නයක් නැහැ. හැමදේම වගේ තියෙනවා. නිවාඩුවකට ඉන්න හොඳ ප්ලේස් එකක්. ඕඩර් එකක් දැම්මම ඕඩර් එක බාරත් ගන්නවා. වාරේ ගත්තාම ඉන්නේ. ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිදාසේ ඉන්න පුළුවන් ප්ලේස් එකක් මේ. හොඳ වීඩියෝ එකක් තියෙනවා. මේ ශබ්ද බද්ද මොකුත් නැහැ. බීච් එකකට ගියා වගේ. ඉන්න පුළුවන්. මේක අර තව ප්‍රශ්නයක් තියෙනවා මේ කොටේජ් එක ළඟටම මේ අපිට එන්න පුළුවන් මේ වාහනේ කාර් එකක් පාක් කරගන්න පුළුවන් කොටේජ් එක ඉස්සරහම. මොකද මේ ගස්වල මේ පොඩ්ඩක් පොල් තියෙනවා. පොල් අතු වැටලා තියෙන නිසා කොටේජ් එක අයින්ව පාක් කරන්න බෑ. ඉතින් අපිත් පොඩ්ඩක් මේ මෙතන මේ පාර මැදට වෙන නිසා පාක් කරගත්තා. එකක් කරේ නෑ මේ හැමදාම ඉතින් මේ කොරුණා කරේ බ්ලොග් ගොඩක් ඒවා කරලා තිබුණ නිසා මේ අලුතෙන් හොටෙල් එකකට ගිය නිසා ඒ හොටෙල් එකේ විතරක් අපි බ්ලොග් එක කරා මේ එතන ඒක විතරක් මේ මීට කලින් ගියේ නැති දැනක් නිසා ඉතින් අපි එනම් මෙතනින් නවතිමු.